දැක්කහම බොන්න ආසයි හිතෙනව නේද? ඉතින් ගුණේ දන්නවනම් ඊටත් වඩා ආසයි හිතෙනවා. හැමදාම උදේට කැමරට ඉස්සෙල්ලා ඕගොල්ලෝ ඉතින් මේ මොනවා හරි බත් හදන්න කියලා හිතනව නෑ. ඕගොල්ලෝත් බඩ එනවා නම් දන්නවද බඩ එනවා කියන්නේ ඉස්සරහට ලොකු ප්‍රශ්න ගොඩකට හේතු වෙන්න පුළුවන්. සමහර විට බෝනවල රෝග අතවරනව වෙන්න පුළුවන්. ඉතින් ඔය කටින් ගොඩක් හුස්ම ගන්න ඇයට එක දිගට මාංශ පේශි වලට බඩේවත් එක්සර්සයිස් යන්නේ නැතුව පුටු වල ඉඳගෙන ඉන්න ඇයට මේ බඩ එන එක හරිම කරදරයි. හැබැයි කෑම කන්න විනාඩි 20කට ඉස්සෙල්ලා මෙන්න මේ කුස්සියේ තියෙන බඩු වලින් හදන මේ සරල දේ කරොත් මේකෙන් ජූස් එකක්, ඒ කියන්නේ මේක ඇත්තටම ජූස් එකක් වගේ නෙමෙයි, මේ තම්බලා බොන්න තියෙන්නේ. මේක බිව්වා නම් 100%ක් බඩ ක්ෂණික බහිනවා. ඉතින් මේකට ඕනේ හාල් අහුරක්. ඉතින් මන්නම් මේ රතු හාල් තමයි අපි ගොඩක් කන්න කැමති. ඉතින් ඒවෙන් ගත්තා. ඊළඟට ලෙමන් ගෙඩිය. මෙන්න මෙහෙම ලෙමන් ගෙඩියේ පෙති ටිකක් කපාගෙන මේ බලන්න ලස්සනට පෙති ටිකක් කපාගෙන ඊට පස්සේ ඒ පෙති ටිකක් දාගන්නවා අපේ භාජනයේට. ඉඟුරු කෑල්ලක් හොඳට හොදලා අරගෙන ඒකත් මෙහෙම කෑලි කපලා මේ ඉඟුරු කෑලිත් දාගන්නවා. ඉතින් ඊළඟට දැන් මේවා ගොඩක් පිටරට ඇය තමයි කරන්නේ. මම ඉගෙන ගත්තේ ගොඩක් විදේශ රටවල ට්‍රැවල් කරන හින්දා. ඉතින් ලංකාව විතරක් මගේ ගෙදර වුණා නම් මේ දේවල් ගොඩක් ඉගෙන ගන්න ලැබෙන්නේ. හැබැයි පිට රටවල් වල ගොඩක් ඒගොල්ලෝ හර්බ්ස් විදියට ගන්නෙ මෙන්න මේවා. මිංචි කොළ. ඉතින් මිංචි කොළක් දාලා මෙන්න බලන්න භාණ්ඩේ මේ හාල් තියෙනවා, මේ දෙහි තියෙනවා, මිංචි කොළ තියෙනවා, ඉඟුරු ටික. ඉතින් මේකට වතුර ටිකක් දාලා තම්බලා බිව්වනම් කෑම කන්න ඉස්සෙල්ලා හිස් බඩ විනාඩි 20කට ඉස්සෙල්ලා බිව්වනම් බඩ ඕගොල්ලන්ට දවස් ගානින් බහිනවා. මාසයක් මේ දේ කරලා බලන්න හිතා ගන්න බැරි වෙනසක් වෙනවා. ඉතින් මේකෙන් පොඩි ප්‍රශ්නකුත් වෙනවා. ඔයාට ගෙදර ගෙනල්ලා තියෙන ඇඳුම් ටික නම් මාරු කරන්න වෙනවා. නැත්තම් ලණු වලින් ගැට ගහගෙන තමයි එල්ලගෙන ඉන්න වෙන්නේ.